අපේම උරුමයන් ගැන වගේම අපේ අතීත තොරතුරු ගැන හැම විටම කතා බහ කරන මාහින්න YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම මතක ඇතුව අපිව subscribe කරන්න. අපේ රටේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත ඓතිහාසික ඉදිකිරීම් වල නෂ්ටාවශේෂ රාශියක්ම දකින්නට ලැබෙන ප්‍රදේශ අතරින් අනුරාධපුරයට හිමිවන්නේ අතිශයින්ම වැදගත් ස්ථානයක්. ඉතින් අද අපි යන්නේ ඒ අනුරාධපුර පූජා භූමිය තුල තිබෙන දුර්ලභ ගණයේ කලාත්මක කැටයමෙන් යුතු පුරාවිද්‍යා ආරක්ෂිතයක් සොයාගෙන. ඔබ අප හැමෝම අපේ ජීවිතයේ කොපමණ වාරයක් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න ගිහින් ඇද්ද? ඒ වුණත් ඒ ආසන්නයේම තියෙන මේ ඉදිකිරීම නම් දැකලා නැහැ නේද? මේ තමයි අනුරාධපුර මයුර පිරිවෙන. එහෙමනම් අපි බලමු මේ මයුර පිරිවෙන කොතනද හරියටම තියෙන්නේ කියලා. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට නිරිත දිගින් ශ්‍රී මහ බෝධි බටහිර රථගාලට ආසන්නයේම තමයි මයුර පිරිවෙන තියෙන්නේ. මෙතනට යන්නට පහසුම මාර්ගය තමයි සඳහිරු සෑය ඉදිරිපසින් නැති මිහිඳු මාවත ඔස්සේ බටහිර රථගාල දෙසට පැමිණීම. මේ මයුර පිරිවෙන ක්‍රිස්තු වර්ෂ 340ත් 368ත් අතර කාලය තුල ලක්දිව රජ කළ බුද්ධදාස රජතුමා විසින් ඉදිකරන්නට ඇති බවත් එහි නඩත්තුව සඳහා ගම්වර පූජා කර ඇති බවත් මහා වංශයේ සඳහන් වෙනවා. පසු කාලීනව ක්‍රිස්තු වර්ෂ 455ත් 477ත් අතර කාලයේ රජකම් කළ ධාතුසේන රජතුමා විසින් මෙම පිරිවෙන නැවත ගොඩනගන්නට කටයුතු කර ඇති අතර ක්‍රිස්තු වර්ෂ 573ත් 575ත් අතර කාලය තුල සියසුන දැරු මහානාග රජතුමා මෙම ගොඩනැගිල්ලේ අලුත් වැඩියා කටයුතු සිදු කරලත් තියෙනවා. නටබුන්ව තිබූ මේ ගොඩනැගිල්ලේ කැණීම් කටයුතු පළමුවට සිදු කරලා තියෙන්නේ වර්ෂ 1894 දී. ඒ පිළිබඳව තොරතුරු එම වසරේ පුරාවිද්‍යා කොමසාරිස් වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. ඍජු කෝණාශ්‍රාකාර ගොඩනැගිල්ලක් වන මෙය දිගින් අඩි 66ක් හා පළලින් අඩි 45යි අඟල් 6ක් වෙනවා. අනුරාධපුර යුගයේ ඉදිකිරීම් වලට අදාළ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ අනුව මෙම පිරිවෙන් ගොඩනැගිල්ල පංචායතන හෙවත් පංචාවාස යන වර්ගයට අයත් ගොඩනැගිල්ලක් බව කියන්න පුළුවන්. ඒ වන විටත් මෙම ගොඩනැගිල්ලේ ගල් කණු 24ක් ඉතිරිව තිබිලා තියෙනවා. ඒවා හැකි පමණින් ප්‍රතිස්ථාපනය කිරීමද සිදු කරලා තියෙනවා. මේ ගල් කණු පොළොව මට්ටමේ ඉඳලා අඩි 11ක් පමණ උසකින් යුක්තයි. ඒ වගේම ඒවායේ ශීර්ෂ ඉතා විසිතුරු ලෙස කැටයම් කරලා තිබුණා. මේ සියල්ලම එදා විස්තරාත්මක රූප සටහන් සහිතව එම වාර්තාවේ සඳහන් කරලා තියෙන්නේ. ගොඩනැගිල්ලේ පිවිසුම් දොරටුව අඩි 7යි අඟල් 8ක් පළලින් යුතු අතර එයට පිවිසීමට එම ප්‍රමාණයම ගල්පඩි තිබූ බවත් කියනවා. ඒ වගේම ඇතුළු වීමේ දොරටුව කොරවක් ගල්, මුරගල් ආදී දර්ශනීය කැටයමෙන් යුක්ත වෙලා තිබුණේ. නෙළුම් මල් කැටයමකින් සමන්විත සඳකඩ පහණක්ද මේ සඳහා යොදාගෙන තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් නැවතත් 2011 වර්ෂයේදී මෙහි කැණීම් කටයුතු සිදු කර 2012 වසරේදී නැවත සංරක්ෂණය කරලා තියෙනවා. එහිදී පෙතිඋලු, ගඩොල්, වළංකටු, පබළු ආදිය හමු වූ බවත් සඳහන් වෙනවා. ඒ වගේම මේ පිරිවෙන් ගොඩනැගිල්ල ආසන්නයේ තවත් පංචාවාස වර්ගයටම අයත් යයි කිව හැකි චතුරස්‍රාකාර ගොඩනැගිලි කිහිපයක නටබුන් හමු වී තිබෙනවා. ඒවත් මෙම වීඩියෝවෙන් ඔබට දැක ගන්න පුළුවන්. මේ වගේ පංචාවාස ආරාමික නටබුන් බොහොමයක් ඔබට අනුරාධපුර රාජධානිය දැක ගන්න පුළුවන්. ඉතින් අපි ඉදිරි දවසක මේ පංචායතන නැතිනම් පංචාවාස ගැනත් කතා බහ කරමු. එහෙමනම් අපි අදට නවතිමු. අපේ උරුමයන් ගැන හෝ අපේ අතීත තොරතුරු ගැන අලුතෙන්ම වීඩියෝවක් රැගෙන හැකි ඉක්මනින් අපි ඔබ හමුට එනවා. එතෙක් ඔබට ආයුබෝවන්. අපේ ඊළඟ වීඩියෝ සැනින් නරඹන්න. අපිව subscribe කරන්න. ස්තුතියි.